භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරයම වේවා. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි සුපින්වතුනි. අප මෙතෙන් පටන් සූදානම් වන්නේ මහමෙවුනාව භාවනා සපුවාසී පින්වත් ස්වාමින් වහන්සේ නමක් විසින් සිදු කරන්නට යෙදෙන ඕපනයික වූ සදහම් දේශනාව ශ්‍රවණය කරන්නටයි. අද දවසේ මෙම උතුම් සදහම් දේශනාව මෙලෙස විකාශය කරන්නට සදහැති විකාශන දායකත්වයෙන් එකතු කරන්නේ පින්වත් සුජීව කරුණාරත්න මහතා විසින්. මේ පින්වත් මහතාගේ ප්‍රධාන අරමුණු වී තිබෙන්නේ අද දින ජන්මදිනයේ යෙදෙන සුජීව කරුණාරත්න මහතාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායුෂ පැතීම පිණිස වගේම සියලුම දිනාට උතුම් වූ ධර්මාවබෝධය වේවායි පැතීම පිණිසයි. එපින් කාරණාවත් ඉතාමත් මෙත්සිතින් වූ සිහිපත් කරමින් සුපින්නතුනි අපි පින් පුරවාගත් සිත ඇති පෙරටු කොටගෙන මහමෙවුනාව භාවනා සපුවාසී පින්වත් ස්වාමින් වහන්සේ නමක් විසින් සිදු කරන්නට යෙදෙන ඕපනයික වූ සදහම් දේශනාව මෙතන් පටන් ශ්‍රවණය කරමු. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දේශනම අප සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න. පින්වත්නි, අපේ ජීවිතයේ සාර්ථක කර ගනිද්දී ඒ සාර්ථකත්වයට ගොඩාක් උපකාර කරන්නේ අපේ වීරියයි. ඒකට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා උට්ටාන සම්පදා නැගී සිටීමේ වීරිය කියලා. සාමාන්‍යයෙන් ලෞකික ජීවිතයක් දියුණු කරගන්නත් ලෝකෝත්තර ජීවිතයක් දියුණු කරගන්නත් උපකාර වෙන දෙයක් තමයි වීරිය කියලා කියන්නේ. ලෞකික ජීවිතයක් දියුණු කරගන්නවා කියලා කියන්නේ අපිට අධ්‍යාපනය ලබා ගැනීමේදී, ගෙවල් දොරවල් හදා ගැනීමේදී, රැකිරක්ෂා කිරීමේදී, ඒ වගේම අපගේ ජීවිතයේ සාමාන්‍ය ලෝකයේ දියුණු වෙයි කියන දේවල් අපේ ජීවිතයට ලබා ගනිද්දී ඒ වීරිය අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ගිහි ජීවිතය අතහැරපු කෙනෙක් ආධ්‍යාත්මික ජීවිතයක් දියුණු කරන්න පැවිදි වෙනවා. ඒ උත්තමයන් වහන්සේටත් තමන්ගේ සීලය, සමාධිය, ප්‍රඥාවාදී ශ්‍රේෂ්ඨ ගුණාංග දියුණු කරගන්න මේ වීරිය ගොඩක් උපකාර වෙනවා. ඒකට කියන්නේ පින්වත්නි නැගී සිටීමේ වීරිය කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා මේ අපි තුල තියෙන වීරිය අපි උපද්දව ගන්න නැතුව කටයුතු කළොත් අපිට වීරියෙන් උපද්දව ගන්න තියෙන ගොඩාක් දේවල් උපද්දව ගන්න හම්බෙන්නේ නැහැ. අපේ ජීවිතේ ගොඩාක් වටිනා දේවල් අපිට ලැබිලා තියෙනවා. නමුත් වීරිය නැත්තම් ඒ දේවල් මතු කරගන්න ලැබෙන්නේ නැහැ. පින්වත්නි, සාමාන්‍ය මිනිස්සෙකුගේ ජීවිතේ වීරිය නැති වෙන්න හේතු වෙන පළවෙනි කාරණේ තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නවා තමන් කරන කටයුතු නොපෙනෙන දෙවි කෙනෙක්ට බාර දෙනවා. මේක දෙවියෝ මට උදව් කරලා මේක සිද්ධ කරාවි කියලා අර තමන්ට වීරියෙන් කරන්න පුළුවන් දේ තමන් නොපෙනෙන බලවේගයකට දීලා තමන් කරබාගෙන බලාගෙන ඉන්නවා. එක්ක දෙවියන් වහන්සේ කැමැත්තෙන් මේ සියල්ල සිද්ධ වෙන්නේ, ඒ නිසා මම මේකට අමුතුවෙන් වීරිය කරන්න ඕනේ නැහැ කියලා එහෙම තමන්ගේ කටයුත්ත තව කෙනෙක්ට බාර දීලා බලාගෙන ඉන්නවා. එතකොට තමන්ට වීරිය තුලින් උපද්දව ගන්න පුළුවන් දේවල් උපද්දව ගන්න බැරි වෙනවා. එහෙම නැත්නම් සමහර අය තමන්ගේ ජීවිතයේ හැම දෙයක්ම
ඉබේ සිද්ධ වෙනකම් බලාගෙන ඉන්නවා. ඒකත් සිද්ධ වේවි මේකත් සිද්ධ වේවි කියලා Tamanට උත්සාහයක් නැහැ. ඉබේ වෙනකම් බලාගෙන ඉන්නවා සාර්ථකත්වය. ලෞකික ජීවිතයේ හෝ ලෝකෝත්තර ජීවිතයේ සාර්ථකත්වය ඉබේ වෙනකම් බලාගෙන ඉන්නවා. ඒ සඳහා අවශ්‍ය වීරියක් නැහැ. එහෙම නැත්තම් කෙනෙක් බලාගෙන ඉන්නවා කර්මයෙන් සිද්ධ වෙනකම්. හැමදේම වෙන්නේ කර්ම විපාක අනුව කියලා කර්මයෙන් වෙනකම් බලාගෙන ඉන්නවා. තමන්ගේ වීරිය උපද්දව ගන්නෑ. ඉතින් මේ විදියට ගොඩාක් අය ජීවත් වෙනවා. එක්කෝ තමන්ගේ වීරිය යටපත් වෙනවා. තමන් නොපෙනෙන දෙවි කෙනෙක්ට තමන්ගේ කටයුතු බාර දීලා ඉන්නවා. එහෙම නැත්තම් ඉබේ සිද්ධ වෙනකන් කියලා බලාගෙන ඉන්නවා. එහෙම නැත්තම් හැමදේම කර්මයට බාර දීලා තමන්ගේ වීරිය පැත්තකට දාලා ඉන්නවා. පින්වත්නි මේ කාරණේ අපි තේරුම් අරගෙන අපේ ජීවිතය මේ උට්ටාන සම්පදා ඒ කියන්නේ මේ නැගී සිටි වීරියෙන් යුක්තව කටයුතු කරන එක අපිට බොහෝ උපකාර වෙනවා. ඒ නිසා දැන් බලන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ අපේ බෝසතාණන් වහන්සේ පුණ්‍ය ධර්මයන් අග්‍ර විදියට කරගත් උතුමයන් වහන්සේ නමක්. උන්වහන්සේ නේරංචරා නදී තෙර ඒ වජ්‍රාසනය මත වාඩි වෙලා ඉද්දී මාරය ඇවිල්ලා කියනවා ඔය ආසනේ මට අයිති ඔබ ඔතනින් නැගිටලා යන්න. ගිහිල්ලා පිනක් දහමක් කරගෙන ඉන්න කියනවා. එතකොට අපේ බෝසතාණන් වහන්සේ දේශනා කරනවා ඕක කියනවා පිනෙන් අවශ්‍යතාවයක් තියෙන කෙනෙක්ට. ඇයි එහෙම කියන්නේ? යම්තා පුණ්‍ය ධර්මයන් යම්තා ජීවිතයකට කරගන්න පුළුවන්ද ඒ හැම පුණ්‍ය ධර්මයක්ම බෝසතාණන් වහන්සේ කරගෙන ඉවරයි. ආයේ කරන්න පිනක් ජීවිතේ ඉතිරි වෙලා තිබුණේ නැහැ. බලන්න එතකොට එච්චර පුණ්‍යවන්ත කෙනාත් මේ ජීවිතෙ ඉපදිලා සම්බුද්ධත්වයේ උදෙසා මොනතරම් වීරිය කළාද? මොනතරම් වීරියෙන් යුක්තව කටයුතු කළාද? Taman දැන් සාර අසංකේය කල්පලක්ෂයක් පෙරුම්දම් පිරුවා කියලා ඉබේ වෙනකන් සම්බුද්ධත්වයේ ඉබේ ලැබෙනකන් බලාගෙන හිටියේ නෑ. එහෙම නැත්නම් නොපෙනෙන දෙවි කෙනෙක්ට බාර දීලා වැඩේ බලාගෙන හිටියේ නෑ. මට කොහොමත් පින් තියනවා පිනෙන් මේක සිද්ධ වෙයි කියලා එහෙම හිටියේ නෑ. තමන්ගේ වීරිය උපද්දවාගෙන වාසය කළා. ඒ නිසා පින්වත්නි පින්වත් දරුවනි කල්පනා කරලා බලන්න තමන්ගේ ජීවිතේ තමන් වීරිය පාවිච්චි කරන්නේ නැති නිසා මේ නැගී සිටීමේ වීරිය නැති නිසා තමන් තුළ තියෙන ගොඩාක් හැකියාවන් දක්ෂතා තමන්ට මතු කරගන්න බැරි වෙලා වාසය කරනවා. එක ගුණාංගයක් නැති නිසා බුදුරජාණන් වහන්සේ වදාලා සමහර අය ඒක දන්නේ නැති නිසා තමන් මරණයටපත් වෙනවා කියනවා මේ ජීවිතය ආයුෂ ඉවරලා ඒ දේවල් උපද්දව ගන්න නැතුව. දැන් පින්වත් හිතන්න බලන්න අපිට ඉඩමක් ලැබෙනවා. කෙනෙක් කියනවා මේකේ මැණික් තියනවා කියලා. අපි මැණික් අපිට ඉබේ හම්බ වේවි කියලා හිටියට ඒ ඉඩමේ අපිට මැණික් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි දෙවි කෙනෙක්ට බාර දෙනවා අනේ මේ ඉඩමේ මැණික් තියනවලු මේවා ටික මට හොයලා දෙන්න. එහෙම වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මට පිනක් තියෙනවා නම් කර්මයෙන් මේ මැණික් ටික මට ලබා දෙයි කියලා එහෙම හිටියට ලැබෙන්නේ නැහැ. එයා මොකද කරන්න ඕනේ? වීරියෙන් යුක්තව ඒ ඉඩම හාරන්න ඕන. මැණික් හොයාගෙන යන්න ඕන. එහෙම ගියොත් එයාට මේ මැණික් ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි අපේ ජීවිතේ අපි තේරුම් ගන්න ඕන ගොඩක් කරුණු තියෙනවා. ඉතින් ඒ වගේ අපිට නොතේරෙන හරිම ලස්සන කාරණයක් බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ දේශනාවදී අපිට පැහැදිලි කරලා දෙනවා. මේක පින්වත්නි අපිට ගොඩාක් වැදගත් අපේ ජීවිතය සාර්ථක කරගන්න. මේ දේශනාවේ නම තියෙන්නේ පලූපජීවී පුද්ගල සූත්‍රය කියලා.
ඒ කියන්නේ කර්මඵලයෙන් ජීවත් වෙන පුද්ගලයා ගැන. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ ජීවත් වෙන 4 දෙනෙක් ඉන්නවා. පළවෙනි කෙනා තමයි කියනවා නැගී සිටි වීරිය ඇති ඵලයෙන් ජීවත් වෙන පුද්ගලයා කර්මඵලයෙන් ජීවත් නොවන පුද්ගලයා. එයාට පාලියෙන් කියන්නේ උත්ථාන පලූප ජීවි න කම්මපලූප ජීවි. ඔන්න පළවෙනි කෙනා. ඒ කියන්නේ මොකද්ද? නැගී සිටි වීරියෙන් යුක්තව තමන්ගේ ජීවිතයේ ප්‍රතිඵල ලබනවා, කර්මඵලයෙන් ප්‍රතිඵල ලබන්නේ. දැන් අපි මින්වත්නි මේක තේරුම් ගන්න ඕන. දැන් සමහර අයට තමන්ගේ සසරේ පිනක උපකාරයක් නැතු වුණාට උත්සාහයෙන් ජීවිතේ ජය ගන්නවා. වීරියෙන්ම කටයුතු කරනවා. දැන් සාමාන්‍ය බලන්න මනුස්ස ලෝකේ ගොඩක් අය තමන්ගේ ජීවිතේ දියුණු කරගෙන තියෙන්නේ තමන්ගේ වීරියෙන්. තමන් ගොඩාක් මහන්සියලා, තමන් ගොඩාක් කැප වෙලා තමන්ගේ ජීවිතේ යම් දෙයක් වෙනුවෙන් තනිකරම යොදලා තමයි සමහර අය තමන්ගේ ජීවිතේ ගොඩ අරගෙන තියෙන්නේ. පුණ්‍ය ධර්මයන් විපාක දෙනකන් ජීවිතේ වාසනාව කියන දේනකම් බලාගෙන ඉඳලා නැහැ. මහන්සි වෙලා වැඩ කරලා. භාග්‍යතුන් වහන්සේ වදාලා අන්න යාට කියනවා උත්ථාන පලූප ජීවින කම්ම පලූප ජීවි. දැන් මිනිස් ලෝකෙ දිහා බලපුවාම ගොඩාක් දේවල් තියෙන්නේ උත්සාහයෙන් ලබාගත්තු දේවල්. වීරියෙන් ලබාගත්තු දේවල්. එහෙම නැතුව නිකන් ලැබිච්ච දේවල් නෙවෙයි. අපි කොහොම පුරුදුනා දන්නේ නිකන් යමක් ලැබෙනකම් බලාගෙන ඉන්න. මේ වගේ ධර්මයක් අහලා අනේ දේවරු අපිට උදව් කරાવી කියලා තමන් කම්මැලිකමින් වාසය කරනවා. අනේ පින තියනවා ලැබේවි කියලා තමන් කම්මැලිකමින් වාසය කරනවා. අනේ ඕක ඉබේ ලැබේවි කියලා තමන් කම්මැලිකමින් වාසය කරන පුද්ගලයෝ ඕන තරම් ඉන්නවා. දැන් මේ පුද්ගලයා බලන්න මේ පළවෙනි කෙනා නැගී සිටි වීරියෙන් යුක්තව ජීවත් වෙනවා, කර්මඵලයෙන් ජීවත් වෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා දෙවෙනි කෙනා තමයි කියනවා කම්මඵලෝප ජීවි න උත්ථානඵලෝප ජීවි. කර්මඵලයෙන් ජීවත් වෙනවා. තනිකරම ජීවත් වෙන්නේ පිනෙන්, උත්සාහයෙන් නෙවෙයි. දැන් මේක බලන්න තේරුම් ගන්න සරලව අපි යමක් කතා කරමු. දැන් මේක පින්වත්නි දිව්‍ය ලෝකේ දෙවිවරු උනත් එහෙමනේ. දැන් දෙවිවරු දිව්‍ය ලෝකෙ ඉපදුනාට පස්සේ තනිකරම ජීවත් වෙන්නේ කර්ම විපාක වලින්. උත්සාහයට වඩා දැන් අපි බලන්න මනුස්ස ලෝකෙ ඉපදිලා අපිට බොහෝ විට අපේ ජීවිතේ ගොඩාක් අපිට ඉගෙන ගන්න ලොකු උත්සාහයක් ගන්න වෙනවා. රස්සාවක් කරන්න ලොකු වීරියක් කරන්න ඕන. ගයක් හදාගන්න ලොකු වීරියක් කරන්න ඕන. කීයක් හරි හම්බ කරගන්න ලොකු වීරියක් කරන්න ඕන. දරුවන්ට උගන්න ගන්න ලොකු වීරියක් කරන්න ඕන. හරියට ඇඳුමක් පැළඳුමක් ඇඳගෙන යන්න, යාන වාහනයක් ලබා ගන්න ලොකු මහන්සියක් වීරියක් ගන්න වෙනවා. හැබැයි දිව්‍ය ලෝකයේ දෙවි කෙනෙක් විදියට කෙනෙක් උපන්නට පස්සේ ඒ කෙනාට හැමදේම කර්මානුරූපව ලැබිලා. තමන්ගේ රූපය, තමන්ගේ කටහඬ, තමන්ගේ දිව්‍ය විමාන, කෑම බීම, ඇඳුම් පැළඳුම් හැම දෙයක්ම තමන්ට ලැබිලා. ආය අමුතුවෙන් ඉගෙන ගන්න ඕන, ඉස්කෝලේ යන්න ඕන, රස්සාවක් කරන්න ඕන, හරි හම්බ කරන්න ඕන, ගෙවල් දොරවල් හදා ගන්න ඕන, එහෙම දෙයක් නැහැ. තනිකරම කර්ම විපාක. දැන් බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට විස්තර කළා. කාමයේ 3 ආකාරයි. ඒ තමයි පළවෙනි කාමයේ තමයි කියනවා පච්චුපට්ඨිත කාම. ඒ කියන්නේ අපි ආස කරන දේවල් තියෙනවා. ඒ තියෙන දේවල් වලින් විතරක් අපිට සැප විඳින්න වෙනවා. දැන් මනුස්ස ලෝකේ අපිට මේ හදලා තියෙන දේවල් වලින් විතරයි සැප විඳින්න පුළුවන්. සමහර දිව්‍ය ලෝකත් ඒ වගේ. තමන් ගිහිලා උපන්නට පස්සේ දිව්‍ය ලෝකේ යම් දෙයක් මැවිලා තියෙනවද? ඒ දේවල් වලින් තමන්ට සැප විඳගෙන ඉන්න පුළුවන්. පින්වත්නි සමහර දිව්‍ය ලෝක තියෙනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා නිම්මනිත්වා තමන්ට පුළුවන් කියනවා මවාගෙන
නැත්තම් නිර්මාණය කරගෙන සැප විඳින්න. ඒකට තමයි නිම්මාන රති කියලා කියන්නේ. ඒ කියන්නේ තමන් කැමති සැප තමන්ට ඕනෑම වෙලාවක විඳින්න පුළුවන්. ඒ සැපේ මවා ගන්න පුළුවන්. ඊට පහළ තියෙන ලෝක චාතුම් මහරජික තාවතින්ස යාම තුසිතාදී දිව්‍ය ලෝකවල තියෙන්නේ පච්චුපට්ඨිත කාම. ඒ දිව්‍ය ලෝකේ අපි උපන්නට පස්සේ යමක් තියනවද? ඒ තියෙන දේවල් වලින් සැප විඳින්න පුළුවන්, අපිට මවා ගන්න බෑ. දැන් පුදුමේ කියන්නේ පරිනිම්මිත වසවති දිව්‍ය ලෝකේ තමන් මවන්න ඕනේ නෑ. අනුන් විසින් මවනවා තමන් කැමති දෙයි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. එතකොට බලන්න තනිකරම ජීවත් වෙන්නේ මොන වගේන්ද? පුණ්‍ය විපාක වලින්. උත්සාහයක් නැහැ. තනිකර පුණ්‍ය විපාක වලින් Tamanට හැම දෙයක්ම මෙතනින් චුත වෙලා දෙවියන් අතර උපදිනකොට Taman කැමති හැම දෙයක්ම Tamanට ලැබිලා තියෙනවා. අන්න ඒ කවුද? කර්මඵලයෙන් ජීවත් වෙනවා. උත්සාහයෙන් නැගී සිටි වීරයෙන් ජීවත් නොවන අය. දැන් බලන්න මනුස්ස ලෝකේ මේ ස්වභාවය යම් ප්‍රමාණයකට අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් බලන්න සමහර වෙලාවට ඔබ තේරුම් ගන්න මේ කියන්නේ සමහර වෙලාවට අපි ඉගෙන ගන්නකොට එකම ඉස්කෝලේ එකම පන්තියේ ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා හිතන්න. දැන් ඔන්න ගුරුවරයෙක් පාඩමක් කියලා දෙනකොට සමහර ළමයි නැද්ද එක වතාවෙන් මතක තියාගෙන තේරුම් අරගෙන ඒ පාඩමට කැප කරන්නේ එක වතාවයි. හරි? සමහර ළමයි ඉන්නවා ඒ පාඩම මතක තියාගන්න තේරුම් ගන්න ඒ පාඩමට දස වතාවක් කැප වෙනවා. සමහරලාට 15 වතාවක් කැප වෙනවා. සමහරලාට 20 වතාවක් කැප වෙනවා ඒ පාඩමටම. දැන් බලන්න මේ දෙන්නගේ වෙනසක් තියෙනවනේ. කෙනෙක් එක පාරටම ෂණයකින් තමන් ඒක අල්ල ගන්නවා. මතක තියා ගන්නවා. තව කෙනෙක් මොකද කරන්නේ? ඒ දෙයට කැප වෙලා මහන්සි වෙලා නැවත නැවත ඒ දේ කරලා මොකද කරන්නේ? ඒ දේ මතක තියා ගන්නවා, වටහා ගන්නවා. ඒතර කෙනෙක් තනිකරම ඒ පාඩම තේරුම් ගන්න මතක තියාගන්නේ උත්සාහයෙන් වීරියෙන්. නැවත නැවත ඒ සඳහා මහන්සියලා කැප වෙලා. තව කෙනෙක් කිසිම උත්සාහයක් මහන්සියක් නැතුව ඒ දේ මතක තියා ගන්නවා. දැන් මේක අපි දැකලා තියෙනවනේ. දැන් සමහර දේවල් කරන්න ගියපුවමත් එහෙමනේ පින්වත්නි. සමහර අයට ඒ සඳහා පුදුම විදියට ට්‍රේනින් වෙන්න වෙනවා. මහන්සි වෙන්න වෙනවා. කැප වෙන්න වෙනවා. නැවත නැවත පුහුණු වෙන්න වෙනවා. පුදුමාකාර විදියට ඒකට කැප වෙනවා. හැබැයි තව සමහර පුද්ගලයන් ඉන්නවා කිසිම කැපවීමක් නැහැ, මහන්සි වීමක් නැහැ, ෂණයෙන් එක කරනවා. හැබැයි ගොඩාක් මේ ලෝකේ ඉන්නේ කවුද? මහන්සිලා කැප වෙලා උත්සාහ කරලා ඒ වගේම ඒ වෙනුවෙන් කැප වෙලා ජීවිතේ ගොඩගත්තු මිනිස්සු. නමුත් අර එහෙම මහන්සියක් කැපවීමක් නැතුව බොහෝම පහසුවෙන් කරගන්න මිනිස්සු බොහොම අඩුයි. මනුස්ස ලෝකයේ මේ වෙනස තියෙනවා. දැන් බලන්න රැකියා අවස්ථා වේවා, ව්‍යාපාර වේවා, පුදුම විදියට කැප වෙලා මහන්සිලා දිවාරය නොබලා එතෙන්ද ආපු මිනිස්සු තමයි ඉන්නේ. තනිකරම උත්සාහය. දැන් සමහර ජීවිත තියෙන්නේ ඒ කියන්නේ මේ දක්වා ජීවිතේ ඇවිල්ලා තියෙන්නේ උත්සාහයෙන්, නැගී සිටි වීරියෙන්. මේ වෙද්දී එතන ජීවිතේ පවතින්නේ නැගී සිටි වීරියෙන්. නැගී සිටි වීරිය යම් වෙලාවක අතෑරියොත් එයාගේ ජීවිතේ එතනම කඩාගෙන වැටෙනවා. එහෙම ජීවිත තියෙනවා. සමහර ජීවිත තියෙනවා ඒ නැගී සිටීමේ වීරිය නැති වුණත් එයාට සැප පහසුවට ජීවත් වෙන්න පුළුවන්. ඒ කවුද? කම්මඵලෝපජීවි. කර්මයෙන් ජීවත් වෙන කෙනා. කර්මඵලයෙන් ජීවත් වෙනවා. නැගී සිටීමේ වීරිය අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මනුස්ස ලෝකයේ තුලම බලන්න. සමහර අය මහන්සි වෙන්නේ නැහැ, වැඩකට යන්නේ නැහැ, උත්සාහ කරන්නේ නැහැ. නමුත් හොඳට කාලා බීලා ඉන්නවා. එක්ක Tamanට සාමාන්‍යයෙන් සමහර අයට උපදිනකොටම Taman වෙනුවෙන් හැමදේම නිර්මාණය වෙනවනේ. දැන් බලන්න අපි හොඳ ධනවත් පවුලක
අපිට උපත ලැබුණොත් අපි ඉපදෙන්නත් කලින් අපි වෙනුවෙන් ඉන්සුරන්ස් දාලා, අපි වෙනුවෙන් පොත්වල සල්ලි ඉතුරු කරලා, අපි වෙනුවෙන් ගෙවල් හදලා, අපි වෙනුවෙන් කාමරයක් සූදානම් කරලා අපි කුසේ ඉන්නකොට අපිට අවශ්‍ය හැම දෙයක්ම නිර්මාණය වෙනවා. ඒතරයට ඉපදුණු ගමන් ඒ හැම දෙයක්ම ලැබෙනවා. සමහර ළමයින්ට එහෙම නැහැ. මව් කුසේ ඉද්දී කිසි දෙයක් නිර්මාණය වෙන්නේ නැහැ. ඇඳුමක් පැළඳුමක්, ඉන්න තැනක්, ඊට පස්සේ තමන් වෙනුවෙන් කීයක් හරි, ඒ කියන්නේ සැප විඳින කෑමක් බීමක්වත් තමන්ට අවශ්‍ය පරිසරය හැදෙන්නේ නැහැ. සමහර වෙලාවට ඒ දරුවා ඉපදිලාවත් ඒ දේවල් නැහැ. ඒ දරුවා ඉපදිලා ටිකක් ලොකු වුණාටවත් ඒ දේවල් නැති වෙනවා. නමුත් සමහර අය මව් කුසේ පිළිසිඳ ගත්තා කියනකොටම එයා වෙනුවෙන් හැම දෙයක්ම ගෙදර සූදානම් වෙනවා. බලන්න කම්මපලූප ජීවි. ඊට පස්සේ මොකද වෙන්නේ? සමහර අය ඉන්නවා ලොකු උත්සාහයක්, වීරියක්, කැපවීමක් නැහැ. හොඳට මතක හිටිනවා. යමක් දරා ගන්න පුළුවන්, යමක් කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ සමහර අයගේ ජීවිත තියෙන්න පින්වත්නි කිසිම අපහසුවකින් තොරව, කිසිම පුහුණු වීමකින් තොරව හරියටම ඒ වැඩේ කරන අය ඉන්නවනේ. ඒතකොට ඒ අය ඒ වෙනුවෙන් උත්සාහයක් කරන්නේ තන්නේ කර්ම කම්මපලෝපජීවී කර්මයෙන් ක්‍රියාත්මක වෙනවා. දැන් සමහර අය තන්නේ කරම උත්සාහයෙන් යන්නේ. උත්සාහය යම් වෙලාවක දතාරින්නේ එයා එතනම කඩාගෙන වැටෙනවා. හරි පුදුමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. දැන් ඒකනේ අපි සාමාන්‍යයෙන් අපිට දැන් මිනිස් ලෝකේ මේ ස්වභාවය පේනකොට සමහරලාට අපි ලොකු වීරියකින් අපේ ජීවිතය අරගෙන යනවා. සමහර අය හරිම සෑහලුවෙන් ඒ අයගේ ජීවිතය අරගෙන යනවා. එතකොට මේකත් එක්ක ගොඩාක් අය මේ ඒ කියන්නේ උත්සාහයම ජීවිතේ දියුණු කරගන්න පුළුවන් එක දන්නේ. ඉතින් එතකොට මොකද වෙන්නේ? ඒ උත්සාහය, වීරිය තමන්ගේ ජීවිතය පවත්වා ගන්න නැතුව තමන්ගේ වැඩ ටික දෙවි කෙනෙක්ට බාර දෙනවා. අනේ මේ දේවල් ටික කරලා දෙන්න. එක්ක තමන්ගේ වැඩ ටික තමන්ගේ සාර්ථකත්වයේ කර්මයට බාර දෙනවා. අනේ මාව සාර්ථක කරලා දෙන්න. එහෙම නැත්නම් තමන්ගේ සාර්ථකත්වයේ මේ ලෝක ධර්මයට බාර දෙනවා. ඒවා වෙලාවට ගානට වෙයි කියලා. නමුත් තමන්ට වීරිය කළොත්, උත්සාහ කළොත් තමන්ගේ ජීවිතය ගොඩ ගන්න පුළුවන්. එහෙම අය ඉන්නවනේ මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කියන්නේ පළවෙනි කෙනා කවුද? නැගී සිටි වීරියෙන් ජීවත් වෙනවා. කර්මඵලයෙන් උපකාරයක් නැහැ. දෙවෙනි කෙනා කවුද? කර්මඵලයෙන් ජීවත් වෙනවා. නැගී සිටි වීරියෙන් ජීවත් නොවන පුද්ගලයා. අපිට ලෝක වශයෙන් ගත්තොත් උදාහරණ තමයි දිව්‍ය ලෝක. ආය නැගී සිටීමේ වීරියක් අවශ්‍ය වෙන්නේ. තමන් මෙහෙන් චුත වෙලා දෙවියන් අතර උපදිනකොට තමන්ට අවශ්‍ය දේවල් හැමදේම මේ දිව්‍ය ලෝකේ නිර්මාණය වෙලා ඉවරයි. මාලිගාද, උයන්ද, පෙන් පොකුණුද හැම දෙයක්ම නිර්මාණය වෙනවා. එතකොට ඒ තමන්ට එතන උපදින්න විතරයි තියෙන්නේ. තනිකරම කම්මපලෝපජීවි. මනුස්ස ලෝකේ එහෙම බෑ. මනුස්ස ලෝකේ උට්ටානපලෝපජීවි. ඒ කියන්නේ උත්සාහයක් තියෙනවා. උත්සාහ කරන්නත් ඕන. දැන් බලන්න මේ වීරියෙන් මේ ජීවත් වෙන්නේ. දැන් මනුස්ස ලෝකේ ස්වභාවය තමයි තුන්වෙනි එක. ඒ තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා උට්ටානපලෝපජීවි කම්මපලෝපජීවි. අන්න මනුස්ස ලෝකේ ඉන්නවා උත්සාහයෙන් ජීවත් වෙන අය සහ කර්ම විපාක වලින් ජීවත් වෙන අය, කර්මඵලයෙන් ජීවත් වෙන මේ දෙපිරිසම ඉන්නවා. ඒකයි අපි මේ කතා කරන්නේ. මේ දෙපිරිසම ඉන්නවා. සමහර අය තනිකරම කර්මඵලයෙන් ලොකු උත්සාහයක්, වීරියක් නැහැ. එහෙම ජීවත් වෙන. දැන් බලන්න මනුස්ස ලෝකේ පින්වත්නි අපිට අපේ ජීවිතේ දියුණු කරගන්න නම් එක්කෝ අපි හොඳ තැනක හැම සැප සම්පතක්ම තියෙන තැනක උපදින්න ඕන. මම මේ කියන්නේ ලෞකික ජීවිතේ. එහෙම නැත්නම් අපිට මේ මොනව නැතුව ඉපදුනත් අපිට තියෙන්න ඕන අනිත් අයට නැති විශේෂ දක්ෂතාවයක්, හැකියාවක්. ඒතර අනිත් අයට නැති ඒ හැකියාව නැත්නම් ඒ දක්ෂතාවය පාවිච්චි කරලා අපිට පුළුවන්කම ලැබෙනවා අනිත් හැමෝම පරාජයට පත් කරමින් තමන්ගේ ජීවිතය ඉස්සරහට ගේන්න. දැන් බලන්න ඔබ ලෝකයේ දිහා පොඩ්ඩක්.
මේ ලෝකේ ධනවත් පිරිස විදියට ඉන්නේ එක්ක Tamanට උපතින් ගොඩාක් දේවල් ලැබිලා තියෙනවා. තමන්ගේ ආච්චිගෙන්, සීයාගෙන්, අම්මගෙන්, තාත්තගෙන් ලැබිච්ච දේවල් ගොඩක් තියෙනවා. එහෙම නැත්නම් ලෝකේ යම් කෙනෙක් දියුණුලා ඉන්නවා නම් එයාට සාමාන්‍ය ලෝකේ නැති, ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයේ මිනිස්සෙකුට නැති විශේෂ හැකියාවක්. එක්ක වීරිය වෙන්න පුළුවන්, එක්ක කැපවීම වෙන්න පුළුවන්, එක්ක නිර්මාණශීලීව කල්පනා කිරීම වෙන්න පුළුවන්. මේ වගේ මොනවා හරි විශේෂ හැකියාවක් ඒ පුද්ගලයාට පිහිටලා තියෙනවා. එතකොට මොකද කරන්නේ? ඒ විශේෂ හැකියාව මුල් කරගෙන තමන්ගේ ජීවිතයේ ඉස්සරහට අරගෙන යනවා. අන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා බලන්න එතකොට මේ දෙක තුලින්ම ජීවිතේ දියුණු කරගත්තු අය ඉන්නවා. එතකොට නැගී සිටි වීරිය සහ කර්මඵලයෙන් ජීවත් වෙන අය මනුස්ස ලෝකේ ඉන්නවා. ඒ නිසා පින්වත්නි, අපි හැම දෙයක්ම අපේ ජීවිතයේ හැම සාර්ථකත්වයක්ම අපේ ජීවිතේ අපි බලාපොරොත්තු වන හැම අරමුණක්ම ඉලක්කයක්ම දෙවියන් වහන්සේ කරලා දෙනකන් ඉන්න හොඳ නැහැ. ඉබේ සිද්ධ වෙනකන් ඉන්න හොඳ නැහැ. කර්මයේ විසින් කරනකන් ඉන්න හොඳ නැහැ. ඒ හැම දෙයක් වෙනුවටම අපිට තියෙන්න ඕන මොකද්ද? නැගී සිටීමේ වීරිය. ඒ කියන්නේ මේ කඩාගෙන වැටෙන්නේ නැතුව හැමතිස්සෙම තමන්ගේ ඉලක්කයට එනකම් පවත්වන්න පුළුවන් වීරියක් තමන්ගේ ජීවිතය ඇති කරගන්න ඕන. එතකොට අන්නේ වීරියෙන් දැන් බලන්න සමහර අය තනිකරම දැන් අපි ගම්මු ඉගෙන ගන්න දරුවෝ. ඒ ඉගෙන ගන්න දරුවෝ සමහර අය තනිකරම තමන්ගේ විභාග සමත් කරලා තියෙන්නේ ඒ නැගී සිටි වීරියෙන් යුක්තව. කැප වෙලා මහන්සි වෙලා නැවත නැවත ඒ දේවල් වල යෙදිලා ඒ වගේම ඒ දේවල් පුරුදු පුහුණු කරලා මේ වගේ අප්‍රමාණ කැපකිරීම තුලින් තමයි ඒ ජයග්‍රහණ ලබලා තියෙන්නේ. සමහර අය නෑ එහෙම කිසිම අපහසුයක් නැතුව තමන්ට කියන දේ එක වතාවෙදි මතක හිටිනවා. ඊට පස්සේ තමන්ට යමක් කල්පනා කිරීම කියලා තියෙන ඒවා ඔක්කොම උපතින් ලැබිලා තියෙනවා. එයා බොහොම තව කෙනෙක් වීරියෙන් කැප වෙලා මහන්සිලා කරන දේ ඒක නා සුළු උත්සාහයකින් තමන්ගේ ජීවිතය කරගෙන තියෙනවා. අන්න කවුද? කම්මඵල උපජීවි. මෙන්න මේකෙනත් ඉන්නවා. ඉතින් අපිට දැන් හොයන්න බෑ අපි කම්මඵල උපජීවි වෙන්න කියලා අපි බලාගෙන ඉන්න හොඳ නැහැ. අපි හැම දෙයකටම මොකද්ද කරන්න ඕනි? උට්ටානඵල උපජීවි උත්සාහය කරන්න ඕනේ. ඒකයි මං මුලින්ම මේ පින්තුන්ට සඳහන් කළේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සාර අසංකේය කල්පලක්ෂයක් පෙරුම්දම් පුරමු උත්තමයන් වහන්සේ නමයි. හැබැයි සම්බුද්ධත්වයේ ලබන ජීවිතේ නිකම්ම හිටියේ නෑ මම මෙච්චර පෙරුම්දම් පිරුවා මම බුදු වේවි. මම මෙච්චර පෙරුම්දම් පිරුවා මම බුදු වේවි කියලා ඉබේ වෙනකම් බලාගෙන හිටියෙත් නෑ. කර්මයෙන් වෙනකම් හිටියෙත් නෑ. තව කෙනෙක්ට බාර දුන්නෙත් නෑ. තමන්ගේ ඒ පුරුදු කරපු වීරියම මතු කරගත්තා. වීරියම කළා. ඒ නිසා අපි හොඳට මතක තියාගන්න ඕන පින්වත්නි, අපේ ජීවිතේ අපිට ගොඩාක් දේවල් උපද්දව ගන්න පුළුවන් මේ වීරියෙන්. නමුත් ඒ වීරිය මොට කරන්නේ නැති කරන්නේ අර වගේ අදහස්. මොන වගේ අදහස්ද? තමන් කරන්න ඕන වැඩ ටික දෙවි කෙනෙක්ට බාර දීලා බලාගෙන ඉන්නවා. තමන් කරන්න ඕන වැඩ ටික ඉබේ වෙනකම් බලාගෙන ඉන්නවා. තමන් කරන්න ඕන වැඩ ටික කර්මයෙන් කරලා දෙනකම් බලාගෙන ඉන්නවා. අද මේ වෙනකොට මේ රටේ වේවා ගොඩක් අයගේ ජීවිත මේ වගේ. වීරියක් කියන දෙයක් ආරම්භ කරන්නේ වීරියෙන් ජීවිතේ දියුණු කරගන්න උත්සාහ කරන අය, කැප වෙන අය අඩුයි. ඒ සුළු පිරිසක් ඉන්නවා ඒ විදිහට කැප වෙලා තනිකර වීරියෙන් ජීවිතේ ගොඩ ගන්නවා. දැන් බලන්න ඒ අය වීරියෙන් යුක්තව ජීවිතය ගොඩගත්තත් එයාලා වීරිය අතෑරියොත් මොකද වෙන්නේ? නැවත ඒ දේවල් කඩාගෙන වැටෙනවා. තනිකරම ජීවිතය යන්නේ වීරියෙන්. දැන් මේ මනුස්ස ලෝකයේම එකක්. වීරියෙන් ජීවත් වෙන අයත් ඉන්නවා, කර්මඵලයෙන් ජීවත් වෙන අයත් ඉන්නවා. ඉතින් මේක දන්නේ නැති කෙනෙක් ලොකු අවුලක් හදා ගන්නවා. අපිටමයි කරදර, අපිමයි මහන්සි වෙන්න ඕන, අපි මෙච්චර කරනවා, අපිට හරියන්නේ අර මිනිස්සු නිකන් ඉඳලා
අපිට වඩා සාර්ථකයි කී අපි මේ ලෝකේ ලොකු ප්‍රශ්න ඇති කරගන්නවා. ඒ හැම ප්‍රශ්නයටම බුදුරජාණන් වහන්සේ අපිට උත්තර දීලා ඉවරයි. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන මේ ධර්මයේ තුලින් තමන්ගේ ජීවිතයේ තේරුම් අරගෙන තමන්ගේ ජීවිතේ තමන්ට අත්දකින්න පුළුවන් දේ දියුණු කරගන්න පුළුවන් දේ කරන්න. එහෙම නැතුව ශෝක වෙවි අඬා වැළපි මානසික වැටි ජීවත් වෙන එක නෙවෙයි. දැන් මේ නැගී සිටීමේ වීරිය කියලා කියන්නේ මේ ලේසි පහසු දෙයක් නෙවෙයි. නැගී සිටීමේ වීරිය. ඒ කියන්නේ අපි වැටෙන තැන් අපේ ජීවිතේ එනවා. අපිට එපා වෙන තැන් එනවා. අපි අසාර්ථක වෙන තැන් එනවා. ඒ මොනවාවත් එයා නැගිටිනවා. නැගිටලා නැවත තමන්ගේ ගමන යනවා. දැන් බලන්න සමහර වෙලාවට ඒ නැගිටලා යන්න පුළුවන් අවශ්‍ය හැකියාව දක්ෂතාවය අපි තුල තියෙනවා. නමුත් ඒක මතු නැත්තම් ඒක අපි තුලම අපිත් එක්කම තිබිලා මැරිලා යනවා. දැන් ඔය එක තැනක තියෙනවා හස්ති රාජේ රජතුමාගේ හස්ති රාජේ මඩේ එරෙනවා. මඩේ එරිලා මේ හස්ති රාජයා ගොඩට ගන්න පුදුම උත්සාහයක් ගන්නවා. එන්නෙම නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ රජතුමා කියනවා තූර්ය වාදන බෙර වාදන මේ නාද කරන්න කියනවා. ඒතර මේවා නාද කරනකොට අර ඇතාට ආව ජවය. ඒ අපි කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ මෝරාල් එක. ඒතර මේ ඇතාට ජවය ඇවිල්ලා ඇතා මොකද කරන්නේ? අර මඩගොඩෙන් උඩට ආවා කියනවා. දැන් බලන්නේ ඇතාට මඩගොඩෙන් උඩට එන්න පුළුවන් හැකියාව ඇතා තුළ තිබ්බා. ඒ හැකියාව ඇතා තුළ තිබ්බට ඒ වීරිය ඇතා තුළ තිබ්බට ඒ වීරිය උපද්දවන්න අවශ්‍ය පරිසරය තිබ්බේ නැහැ. තමන් උත්සාහ ගත්ත ආවේ නැහැ. හැබැයි තමන්ට තමන් වටෙන් අර සද්ද දෙනකොට ඒ ජවය තමන්ට ඇවිල්ලා තමන් මඩගොඩින් උඩට ආවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණනි මෙන්න මේ වගේ ඇතා මඩෙන් උඩට ආවා වගේ ඔබ කෙලෙස් වලින් උඩට එන්න වීරිය කරන්න කියලා. ඊට බලන්න තනිකර වීරියෙන් උපද්දව ගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. එතකොට සමහර අයට මේ වීරිය එන්නේ එන්නේ නැත්තේ ඒ පරිසරයේ සමහරලාට ඇවිල්ලා නැහැ. දැන් සමහර අය බලන්න තමන්ගේ ජීවිතේ ජය අරගන්න පටන් ගන්නේ ලොකු පරාජයකින්. තමන්ගේ ජීවිතේ පුදුමාකාර පරාජයකට තමන් මුහුණ දුන්නට පස්සේ එයා මොකද කරන්නේ? එතනින් නැගිටිනවා ජීවිතේ ජය අරගෙන නතර වෙන්නේ. සමහර අයගේ ජීවිතේ ප්‍රතික්ෂේප වීම එනවා. ඒ කියන්නේ සමහර අයට ඔයාට මේක කරන්න බෑ, ඔයාට නම් කවදාවත් කරන්න බෑ කියලා එහෙම මිනිස්සු කියපු අවස්ථාවලදී ඒක අහලා තමන් වීරිය ඇති කරගෙන නැගිටිනවා. එයා සාර්ථකත්වයට පත්වන එක ලෝකේ කාටවත් නවත්තන්න බැරි විදිහට එයාගේ වීරිය එයාගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවා. වර්තමානයේ ගොඩාක් සාර්ථක චරිත පැවිදි වේවා, ගිහි වේවා, ලෞකික ජීවිත ගත කරන අය වේවා, ලෝකෝත්තර ජීවිත ගත කරන අය වේවා, ඒ හැමෝම ජීවිතයට ඇති කරගත්තු වටිනාම දේ තමයි මේ වීරිය උපද්දව ගැනීම. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා තුන්වෙනි පිරිස තමයි කර්මඵලයෙන් සහ නැගී සිටි වීරියෙන් ජීවත් වෙන අය. හතරවෙනි අය භාග්‍යවතුන් වහන්සේ වදාලා න උත්ථාන ඵලෝපජීවී න කම්ම ඵලෝපජීවී. උත්සාහයත් නැහැ කියනවා. ඒ වගේම කර්ම විපාකත් නැහැ, පිනත් නැහැ. එහෙම පිරිසකුත් ඉන්නවනේ. උත්සාහයෙන් ජීවත් වෙන්නේ නැහැ, පිනකින් ජීවත් වෙන්නේ. දැන් අපි ලෝක වශයෙන් ගත්තොත් එහෙම දැන් බලන්න නිරේ. නිරේ කියන්නේ අපාය. උත්සාහයෙන් ජීවත් වෙන තැනක් නෙවෙයි. තමන්ට කන්න තියෙන ගිනිගුලි නම් ඒව කාලා ගිනි වතුර බීලා ඉන්නවා. ඒ වගේම පුණ්‍ය විපාක වලින් ජීවත් වෙන තැනකුත් නෙවෙයි. පුණ්‍ය විපාකත් නැහැ, උත්සාහයත් නැහැ. ඒ නිරේක කෙනෙක් උපන්නොත්, මේ අපායවල උපන්නොත් ඒ ස්වභාවය තමයි ඒ අපායේ තියෙන්නේ. එතකොට ඒ වගේම තමයි දැන් සමහර වෙලාවට බලන්න මනුස්ස ලෝකෙ මිනිස්සු සමහර අය ඉන්නෝ උත්සාහයකුත් නැහැ, පුණ්‍ය ධර්මයනුත් නැහැ. ඒ කෙනෙක්ට තමන්ගේ ජීවිතේ කවදාවත් දියුණු කරගන්න ලැබෙන්නේ නැහැ.
ඒ අයට අනුන්ගෙන් ඉල්ලගෙන කනවා බොනවා ඇරෙන්න දැන් උත්සාහයක් නැති නිසා Tamanට යමක් කරන්න හිතෙන්නේ නැහැ. ඒ වීරිය නැහනේ. එතකොට මේ තමන්ගේ ජීවිතයේ පුණ්‍ය විපාක නැති නිසා කර්මානුරූපව යමක් ලැබෙන්නේත් නැහැ. දැන් අපිට ඇත්තටම පින්වන්ති ජීවිතේ ලබා ගන්න තියෙන්නේ මේ දෙකෙන්නේ. එක්ක තමන් වීරියවන්තව කැප වෙලා උත්සාහ වෙලා තමන්ගේ ජීවිතේ ගොඩ දා ගන්න ඕන. එහෙම නැත්නම් තමන් උපදිනකොටම තමන්ගේ පුණ්‍ය විපාක දීලා ඒ පුණ්‍ය විපාක වලින් තමන්ගේ ජීවිතේ සපවත් කරගන්න අවස්ථාව තියෙනවා. දැන් කල්පනා කරලා බලන්න මේ දෙකම නැති කෙනෙක්ට මොකද්ද වෙන්නේ කියලා. උත්සාහයත් නැහැ, පුණ්‍ය විපාකත් නැහැ. හිඟා කන වැරෙන්න වෙන විසඳුමක් නැහැ. බලන්න ඒ වගේ අයත් ලෝකේ ඉන්නවා. දැන් අපි ගත්තොත් මනුස්ස ලෝකෙත් ඉන්නවා. දැන් තිරිසන් නිරේ වගේ ලෝකවල උපන්නොත් ඒ ස්වභාවය තමයි ඒ ලෝකේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ තමයි කියනවා හතරෙනි පුද්ගල පිරිස. එහෙනම් පින්වත්නි මේ ලෝකේ හොද්දටම සාර්ථක වෙලා තියෙන කවුද? නැගී සිටි වීරිය තියෙන කර්මඵලයෙන් ජීවත් වෙන පුද්ගලයෝ. ඒ තමන්ගේ උත්සාහයක් තියෙනවා, තමන්ගේ පිනක් තියෙනවා. ඒතර තමන්ගේ උත්සාහයයි පිනයි දෙකම එකතු වුනහම එයාව මේ ලෝකේ වළක්වන්න කිසි කෙනෙක්ට බෑ. දැන් බලන්න ඒ අයනේ මරණින් මතු දෙවියන් අතර ඉපදිලා තියෙන්නේත්. ඒ අයනේ මරණින් මතු බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා තියෙන්නේ. මේ නිකම්ම උත්සාහයක් නැති පිනක් නැති අය එහෙ ගියාද? නෑ. අපායවල වල ගියේ. එතකොට මරණින් මතු ජීවිතේ සාර්ථක වෙලා තියෙනවා නම් යම් කෙනෙක්ගේ ඒ උත්සාහය තිබ්බු අය. දැන් බලන්න ඔය සක්දිවිඳු ගැන ඔබ අහලා තියෙනවනේ දෙවියන්ගේ රජු. ඒතර දෙවියන්ගේ රජුගේ ඒ කියන්නේ සක්දිවිඳුට නම් ගොඩාක් තියෙනවා. ඒ නම් අතර තියෙනවා විශේෂ මං නම් දෙක තුනක් කියන්නම්. එක නමක් තියෙනවා පුරින්දද කියලා. ඒ පුරින්දද කියන්නේ හේතුව තමයි මනුස්ස ලෝකේ ඉන්නකොට දානයක් එහෙම දෙන්න ගියොත් මෙයා තමයි ඉස්සරෝම දානට යමක් දෙන්නේ. පුරින්දද අනිත් අයට කලින් දෙනවා. දැන් මේ වගේ දේවල් පුරුදු කරගන්න කොච්චර අමාරුද? සාමාන්‍යයෙන් බලන්න අපිට කෙනෙක් දානයක් තියනවා කියලා කියනකොට ඔක්කොටම කලින් යමක් ඒකට වෙන් කරන්න අපි යමක් මහන්සියෙන් හරියම්බ කරගෙන තියෙන්න එපේ. නිකාම් ඉඳලා අපිට කියන්න පුළුවන් අනේ මට නෑ දෙන්න විදිහක් නෑ කියලා සාමාන්‍ය මිනිස්සු කියන්නේ. එහෙම නැතුව මේ මනුස්ස ලෝකේ දුක් මහන්සියෙන් තමන් හරියම්බ කරගත්තු දේවල් තියෙන්න එපේ එහෙම කරන්න. ඊට පස්සේ සක්දිවිඳුට නමක් තාව තියෙනවා කියනවා වාසව. වාසස්ථාන දන් දුන්න නිසා. ඒතර වාසස්ථාන දන් දෙන්න හදන්න එපේ. ඉතින් එතකොට මේ වගේ දැන් සක්දිවිඳු ගොඩාක් කැප වෙලා උත්සාහයෙන් වීරියෙන් කැප වෙලා තියෙන මනුස්ස ලෝකේ ජීවත් වෙද්දී දැන් මගමානවකයා කාලේ ඉතින් දිව්‍ය ලෝකේ දිව්‍ය සම්පත් ලැබුණා. දැන් බලන්න මේ මනුස්ස ලෝකේ වීරියවන්තව මහන්සියෙන් කැප වුණු එක මේ ජීවිතේ විතරක් නෙමෙයි සාර්ථකුනේ. තමන්ගේ මරණින් මතු පරලොව ජීවිතේ සාර්ථක කළා. ඉතින් ඒ නිසා අපි ඒක තේරුම් ගන්න ඕන. අපේ ජීවිතේ කොච්චර වැදගත් වටිනා කාරණයක්ද කියලා. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මේක තේරුම් ගන්න. ඒ තමයි මේ පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා. පළවෙනි කෙනා නැගී සිටි වීරියෙන් ජීවත් වෙනවා. කර්මඵල වලින් ජීවත් නොවන පුද්ගලයා. තනි කරම ආයේ පුණ්‍ය ධර්මයන් වලට වඩා නැගී සිටි වීරියෙන් ඉන්නේ. යම් වෙලාවක ඒ වීරිය අතෑරියොත් එයාට ජීවත් වෙන්න බෑ. අදටත් ඉන්නවනේ මිනිස්සු ඉන්නවා අද දවස් දුක් මහන්සියෙන් හරියම්බ කරගෙන ජීවත් වෙනවා. හෙට වැඩ කරේ නැත්නම් හෙට කන්න නැහැ. කර්ම විපාකයෙන් ජීවත් වීමක් නැහැ. වීරියෙන් ජීවත් වෙන අවස්ථාව තියෙනවා. දෙවෙනි කෙනා කර්මඵලයෙන් ජීවත් වෙනවා. නැගී සිටි වීරියෙන් ජීවත් නොවන පුද්ගලයා. ඉතින් ඒකදී පුණ්‍ය ධර්මයන් නිසා තමන් සැප පහසුවට ඉන්නවා. හැබැයි වීරියක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපි ඔබෙන් ඇහුවොත් ඔබ ගොඩාක් කැමති ඒ වගේ ජීවිත. දැන් දිව්‍ය ලෝකේ තියෙනෙත් ඒ වගේ ජීවිත. තුන්වෙනි කෙනා තමයි නැගී සිටි වීරියයි කර්මඵලයයි දෙකම තියෙනවා. ඒ මනුස්ස ලෝකේ ඕන තරම් ජීවත් වෙනවා. හතරවෙනි කෙනා තමයි නැගී සිටි වීරියත් නැහැ, කර්ම විපාකත් නැහැ. ජීවිතය සම්පූර්ණයෙන් අසාර්ථක වෙනවා. මෙලොවත් අසාර්ථකයි,
ඊළඟ ජීවිතෙත් අසාර්ථකයි. පින්වත්නි, අපි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ ජීවිතය අසාර්ථක කරගන්න ඕන නිසා නෙවෙයි, සාර්ථක කරගන්න. ඒ සාර්ථකත්වයේ විදිහට බුදුරජාණන් වහන්සේ දැක්කේ, පෙන්වා දුන්නේ මෙලොව සාර්ථක වෙන්නත් ඕන, ඊළඟ ජීවිතේ නැත්තම් පරලොව සාර්ථක වෙන්නත් ඕන. ඉතින් ඒ නිසා සියලු දෙනාට මේ ශ්‍රවණය කරපු ධර්මය මෙලොව සැපේ පිණිසත් පරලොව සුගතිය පිණිසත් ධර්මාවබෝධය පිණිසත් උපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පුණ්‍යානුමෝදනාව. අද දින මෙම උතුම් සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් සුජීව කරුණාරත්න මහත්මයා විසින්. අද දින ජන්මදිනයේ දින සුජීව කරුණාරත්න මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවයත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත්. මේ ධර්ම දේශනාවෙන් රැස් වූ සෑම සීල පුණ්‍ය ධර්මයක්ම පළමු කොටම අනුමෝදන් කරමු. සියලු දෙවියන්ට සියලු දෙවිවරු මේ පින සතුටින් අනුමෝදන් වේවා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ ධාර්මික ආශිර්වාදයේ රැකවරණය සියලු දෙනාට සැලසේවා. දෙවියෝද ගෞතම බුදුසුනේ ධර්මාවබෝධය කරගනිත්වා. සාදු සාදු සාදු. දායකත්වයේ දරූ පින්වතුන් නමින් මිය පරලොව ගිය සියලුම මළගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාගේ පරලොව ජීවිත සැපවත් වේවා. සසර දුකින් අත් මිදේවා. සාදු සාදු සාදු. සුජීවත්ව සිටින මෑණියන්ටත් පියාණන්ටත් සහෝදර සහෝදරියන්ටත් මිතුරු පිරිසටත් රැකියා ස්ථානයේ ප්‍රධානිතුමන් ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ, ප්‍රධාන සීල පින්වත් ස්වාමීන් වහන්සේලාට, අනගාരികා මෑණින් වහන්සේලාට, පැවිදි අපේක්ෂක සියලු දූපතුන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, ධර්මයේ නිවසේ සිට ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් මේ පින අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණසත් උතුම් ධර්ම අවබෝධයේ පිණසත් මේ සෑම සියලු පුණ්‍ය ධර්මයක්ම උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සාදු සාදු සාදු. සුපින්නතුනේ, එලෙසින් නිමාවට පත්වන්නට යෙදුනේ ඕපනයික වූ සදහම් දේශනාවයි. අද දවසේ මෙම සදහම් දේශනාව දාල පින්වත් ස්වාමින් වහන්සේට අප දැන් පුණ්‍යානුමෝදනා කරමු. පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ රැස් කළා වූ සියලුම පින් එකසේ අනුමෝදන් වෙත්වා, හේතු වාසනාම වේවා. සාදු සාදු සාදු. සුබිනුතුනි, අද දවසේ මෙම උතුම් සදහම් දේශනාව මෙලෙස විකාශය කරන්නට විකාශන දායකත්වයන් එකතු කරන්නේ පින්වත් සුජීව කරුණාරත්න මහතා විසින්. ඒ මහතාපත් ඉතාමත් මෙත්සිතින් සිහිපත් කර සිටින අතර සුපිනත් ඔබටත් හැකියාව තිබෙනවා ලක්කඩ ගුවන්විදුලි ඔස්සේ විකාශය වන සදහම් ධර්ම දේශනා සඳහා බැතිබර වූ විකාශන දායකත්වයන් එකතු කරන්නට. ඒ පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා මතන්න අපගේ දායකත්ව අංශය 071 232 යන දුරකථන අංකය ඔස්සේ. ඒ පින් කාරණාවත් ඉතාමත් මෙත්සිතින් සිහිපත් කරමින් අදට නියමිත ඕපනයික වූ සදහම් දේශනාව මින් නිමාවට පත් කරනවා. ඔබට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.